ආයුබෝවන් ඔබ සැමට. රටේ සෑම තැනම මිනිස්සු කල්පනා කරනවා මේ මොහොත වෙනකොට මොකද්ද මේ ඒ කියන්නේ මැසකර් එක. පාස්කු ඉරිදා මේ ඝාතනයේ අපරාධකරු අල්ලගන්න බැරි ඇයි කියලා. ඒ සම්බන්ධයෙන් ඉතාම වැදගත් ප්‍රවෘත්තියක් දෙන්න තමයි මම ඔබට කතා කළේ. මේක හැකිතාක් ෂෙයා කරන්න. මොකද මේ වෙලාවේ ඔබ දකිනවා රාජිත සේනාරත්න කවුද චම්පික රණවක ගම්මන්පිල මොවුන් ප්‍රකාශයක් කරනවා මේක FBI එකෙන් ඉන්වෙස්ටිගේට් කරලා හොයලා දීලා දැන් ආයෙ වාර්තාවක් දීලා තියෙනවා. FBI එක මොකටද මෙතන රින්ගන්නේ දැන් ඒ කියන්නේ මම අද පෝස්ට් එකක් දැම්ම එක බලන්න බ්‍රිතාන්‍යයේ තියෙනවා ඔය වගේම SFO Serious Frauds Office Ministry of Defence මේ කට්ටිය කරපු බරපතල වංචාවක්. ඒ කියන්නේ ඒ ලෝකේ හැමතැනම මේක තමයි. අබ්දුල්ලා කියන්නේ සෞදි අරාබිය රජුරු එංගලන්තෙන් ඕඩර් කරපු ප්ලේස් කරපු ඕඩර් එකක් ඩිෆෙන්ස් ඒ කියන්නේ හමුදා උපකරණ ලොකු බර උපකරණ ගන්න ඕඩර් එකේ කෝටි ගණනක් මංකොල්ල ගෑව පවුම්. ඒ කියන්නේ ඉන්වෙස්ටිගේෂන් එක කළේ මොකද SFO Serious Frauds Office. ටෝනි බ්ලෙයා බලකලා නීතිපතිටත් ගෙදර යන්න ඕන ගෝල්ඩ්ස්මිත් ඒ වගේම ඒ විමර්ශනය එතනින් ඉවරයි. මේ විමර්ශනය කළේ කවුද? මේ විමර්ශනය කළේ FBI එක මාලිමාණ්ඩුවෙන් කියලාද? මේකයි. මෙන්න මේ දේ මට දැන් කියන්න තියෙන ඉතා සරල මෙච්චරයි. නම් දෙකක් හැමතැනම කියවෙනවා. ගෝඨාභය රාජපක්ෂ අනිත් එක නා සුරේෂ් සල්ලේ. මට ඔබට කියවෙනවා මම දැක අදත් මේ නම් දෙක පළ කරලා තියෙනවා. මේකේ මට මතකයි අර ඔබට මතකයිද රේගුවේ හිටියේ සුජිත් ප්‍රසන්න පෙරේරා ඝාතනය කරපු වෙලාවේ රත්නායක කියන නිලධාරියා අත්අඩංගුවට ගත්තම පොලිසිය ඔහුව පොලිසිය කොටු කරගෙන ඉනෝට ගම්පහ ප්‍රතාපසිංහ කියන SSP මේ නාගානන්ද තමයි ගියේ එතෙන්ට. නාගානන්ද තමයි ලංකාවේ පාකිස්තාන් එයාර්ලයින්ස් ස්විස් එයා ඔය ඔක්කොම වැහුවේ මේ නාගානන්දගේ විමර්ශන වලින්. මම ඔහුට කිව්වේ මොනවද රත්නායකට? උඹ මේ සිද්ධිය ගැන දන්න දේවල් ඔක්කොම පාපෝච්චාරණයක් කළා රජයේ සාක්ෂිකාරයෙක් වෙයන්. ඔහු ඒ අනුව රජයේ සාක්ෂිකාරයෙක් වෙලා වීරවංශ කියන නිලධාරියා සම්පූර්ණයෙන්ම අල්ලලා දුන්නා. ඔහු තමයි මේ ඝාතනයේ මුල් ඒකේ සම්පූර්ණ වගකීම යුතු. ඒ වගේම සුරේෂ් සල්ලේ අරගෙන මේ වෙලාවේ අනුර කුමාර දිසානායකට ඔළුව කලන්දක් තියනවා නම් කරන්න ඕන දේ. ඔහුට සම්පූර්ණයෙන් ඒ වගේම රජයේ සාක්ෂිකාරයෙක් කරලා බය නැතුව ඔක්කොම වමාරපන් කිව්වා නම් උඟක් වෙලාට මේ ප්‍රශ්නේ විසඳෙනවා. මම නැවත කියනවා මොනවද? You have to give him a pardon. ඒකට දෙන්න වෙනවා රජයේ සාක්ෂිකාරයෙක් කරලා උට සම්පූර්ණ නිදහස දෙන්න වෙනවා. උට හිරේ යවන්න බෑ. ඔහුගෙන් ගන්න පුළුවන් ඔක්කොම දැන් මේ කියන විදිහට මොකද මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ මේ යන විදිහට. ඒක තමයි මේ වෙලාවේ වෙන්න ඕනේ. අනුර කුමාර දිසානායක කිව්ව 21 වෙනිදාට ඉස්සෙල්ලාම ඔක්කොම දෙනවා කියලා මොළෝදියක් කරගන්න බැරි වුණා. තව ලැජ්ජාවටපත් නොවි අවංකව චේතනාවක් තියෙනවා නම් මේ ප්‍රශ්නේ විසඳන්න මෙන්න විසඳුම. මම හිතනවා මේක පුළුවන් තරම් ෂෙයා කරන්න. මේ මොකද මේක රටම විඳිනවා. හැමදාම මිනිමරු. මේ විදිහට යන්න බෑ. බොරුවේ වංචාවේ අවසානයක් තියෙනවා. නැවත හමු වෙමු.